AI content අප්ලෝඩ් කරන YouTube channel වලට මොනටයිස් දෙන්නේ නැද්ද? ඉතින් මේ කතාව ඔයත් අහලා ඇති. හැබැයි මේ කතාව සම්පූර්ණයෙන් මැත්තද? ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි පැහැදිලිව කතා කරනවා ඇයි AI content අප්ලෝඩ් කරන YouTube channel වලට මොනටයිස් දෙන්නේ නැත්තේ? YouTube එකේ මේ channel වලට මොනටයිස් දෙන්නේ නැති වෙන්නේ හේතු මොනවද? මේ channel වලට මොනටයිස් ගන්න කොහමද? ඉතින් මේ හැමදේම අපි වීඩියෝ එකේ ඉස්සරහට කතා කරනවා. ඉතින් වීඩියෝ එක වෙනනම් බලන්න කිසිම තැනක skip කරන්න එපා. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා පහලින් තියෙන like button එක click කරලා දැම්මොත් දාන්න වීඩියෝ like එකක්. ඉතින් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි YouTube එක AI භාවිතා කරන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ AI වල නෙමෙයි. content වල quality එකේ සහ content හදන විදිය ගැන. ඉතින් උදාහරණයක් විදිහට හිතන්න අලුතෙන් ලංකාව launch වෙන්න තියෙන phone එකක් ගැන ඔයාලට review එකක් කරන්න ඕනේ. හැබැයි ඔයා review එක කරන්නේ මේ විදිහට. ඔයා කෙලිම ChatGPT එකට හරි Gemini කියලා හරි script එකක් ලියාගෙන ඒක copy කරලා AI voice එකක් දාලා ඔය කොහේ හරි තියෙන website වල stock video ටිකක් අරගෙන ඒක edit කරලා ඔන්න ඔයා YouTube එකට upload කරනවා. ඉතින් මෙන්න මේ වගේ content වලට YouTube එකෙන් monetize දෙන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එකේ අලුත් අදහසක් නැහැ, පෞද්ගලික විශ්ලේෂණයක් නැහැ, බලන කෙනාට කිසිම වටිනාකමක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ හේතු කීපයක් නිසා YouTube එකෙන් monetize දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ content YouTube එකෙන් සලකන්නේ low value content කියලා. ඉතින් මම මේ අලුතෙන් launch වෙන්න තියෙන phone එකම මෙන්න මේ විදිහට review කරනවා. මම ChatGPT හෝ Gemini use කරලා ගන්න script එකට මගේ අදහස් ටිකකුත් එකතු කරලා script එක වෙනස් කරනවා. වෙනස් කරලා අර voice එක ගන්න තැනට script එක paste කරන්නේ නැතුව මම ඒක එතන type කරනවා. ඉතින් ඒ වගේම අර stock video තියෙන website වලට ගිහිල්ලා ඒ videos website එකෙන් download කරගන්න නැතුව මම මගේ phone එකේ screen recording on කරලා ඒ videos ටික recording කරගන්නවා. ඉතින් ඒ ස්ක්‍රීන් රෙකෝඩින් එක තමයි මම අර වෙබ්සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න වීඩියෝස් වෙනකොට යූස් කරන්නේ. ඉතින් මම අර හදාගත්ත AI voice එකයි මගේ ස්ක්‍රීන් රෙකෝඩින් එකයි එඩිට් කරලා YouTube එකට මගේ content එක අප්ලෝඩ් කරනවා. ඉතින් මෙන්න මේ වගේ content වලට YouTube එකේ මොනටයිස් දෙනවා. මොකද මම එතනදී 100%ක් AI use කරලා නෙමෙයි content එක හැදුවේ. මම AI use කරේ assistant එකක් විදිහට. ඉතින් ඔයා AI use කරන YouTube මොනටයිස් වලට ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා හරියට AI use කරනවා නම්. ඉතින් අපි දැන් බලමු මොනටයිස් රිජෙක්ට් වෙන්න තියෙන හේතු මොනවද කියලා. ඉතින් පළවෙනි හේතුව තමයි reuse content. ඉතින් ඒ කියන්නේ ඔයා YouTube එකේම තියෙන වීඩියෝ එකක් ආයි YouTube එකට අප්ලෝඩ් කරනවා නම් ඒක ප්‍රධාන හේතුවක් මේ monetization reject වෙන්න. ඉතින් දෙවෙනි හේතුව තමයි repetitive content. ඉතින් ඒ කියන්නේ ඔයා ඔයාගේ YouTube channel එක ඇතුලේ කතා කරන්නේ එකම දේ නම් මෙන්න මේ හේතුව බලපානවා monetization reject වෙන්න. ඉතින් තුන්වෙනි හේතුව තමයි stock footage පමණක් භාවිතා කිරීම. ඉතින් ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ එක එක වෙබ්සයිට් වලින් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරලා content edit කරන එක. ඉතින් මෙන්න මේ හේතුව බලපානවා monetization reject වෙන්න. ඉතින් හතරවෙනි හේතුව තමයි copy paste script. ඉතින් ඒ කියන්නේ ඔයා මොකක් හරි content එකකට AI වලට කියලා script එක හදාගෙන ඒ script එකේ කිසිම වෙනසක් කරන්නේ නැතුව AI voice generate කරන website එකකට අර script එක paste කරලා voice එක generate කරගන්න එක. ඉතින් මෙන්න මේ හේතුව බලපානවා monetization reject වෙන්න. ඉතින් පස්වෙනි හේතුව තමයි low effect editing. ඉතින් ඒ කියන්නේ ඔයා හදන content එකට කිසිම caption එකක්, zoom effect එකක්, highlight එකක් එකතු කරන්නේ නැතුව අර video footages ටිකයි voice එකයි විතරක් නම් edit කරන්නේ. මෙන්න මේ හේතුව බලපානවා monetization reject වෙන්න. ඉතින් අපි දැන් බලමු AI use කරලා හදන content වලට කොහොමද monetization on කරගන්නේ කියලා. ඉතින් පළවෙනි එක තමයි 100%ක් AI විතරක් use කරලා content හදන්නේ නැතුව AI එක assistant එකක් විදිහට use කරන්න. ඉතින් දෙවෙනි එක තමයි ඔයා AI වලට කියලා හදාගන්න script එක ඔයාගේ වචනත් එකතු කරලා script එක වෙනස් කරන්න. ඉතින් තුන්වෙනි එක තමයි ඔයා website වලින් video footages download කරගන්නව වෙනුවට screen recording use කරන්න. ඉතින් හතරවෙනි එක තමයි ඔයා හදන content එකේ script එකට ගැලපෙන visuals දාන්න. ඉතින් පස්වෙනි එක තමයි video එක edit කරනකොට caption, zoom effect, highlight එකතු කරන්න. ඉතින් ඔයා මේ විදිහට content එක හදලා YouTube එකට upload කරොත් ඔයාටත් පුළුවන් ලේසියෙන්ම YouTube monetization on කරගන්න. ඉතින් AI content වලට YouTube monetization ලැබෙන්නේ නැහැ කියන එක සම්පූර්ණයෙන්ම ඇත්තක් නෙමෙයි. ඉතින් AI use කරලා original, useful සහ high quality content හදනවා නම් ඔයාට පුළුවන් අනිත් YouTube channel වලට වගේම ලේසියෙන්ම monetization on කරගන්න. හරි ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් දෙනට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් පහලින් තියෙන like button එක click කරලා දැම්මොත් දාන්න වීඩියෝ like එකක්. ඉතින් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් හතරේ කිල්ලෙන් නම් හැමෝටම ජය වේවා.